හරි. පටන් ගමු අපි එහෙනම්. තාම් තනෝවා ඊළඟ වචනයේ සමග පිසත්තන් මරන් මෝෂිනික්කා. සමාන වචනය මොකක්ද? ඊළඟ වචනය සමග සමාන වචනය මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? ඊට පස්සේ එක තියෙනවා කිසන් හදා. කිසන් හදා. කිසන් හදා කියන්නේ අපි සාමාන්‍යයෙන් නැගිටිනවා. නැත්තම් අවදි වෙනවා. කිසන් හදා කියනවා නැගිටිනවා. නැත්තම් අවදි වෙනවා. හරි. පළවෙනි උත්තරේ සොදා. සොදා කියනවා හිට ගන්නවා. සොදා කියනවා හිට ගන්නවා. දෙක ඉරොනදා. ඉරොනදා කියනවා නැගිටිනවා. නැත්තම් අවදි වෙනවා. සාමාන්‍යයෙන් ඔය ඉරොනදා කියන එක නැගිටිනවා. නැත්තම් අවදි වෙනවා කියන තේරුම ගැලපුණ නැති වුණොත් එහෙම යම්කිසි තැනක ඇති වෙනවා කියලා තේරුමත් එක ගැලපෙනවා. ඇති වෙනවා කියන තේරුම ගැලපෙනවා යම්කිසි තැනක. එතකොට ඉරොනදා කියනවා නැගිටිනවා. නැත්තම් අවදි වෙනවා. නැත්තම් ඇති වෙනවා. එහෙම හරිද? තුන්වෙනි එක චීචිම්. චීචිම් කියනවා දැන් චීචිම් හදා. චීචිම් හදා කියනවා නිදා ගන්නවා. චීචිම් හදා. සමාන වෙනවා චදා. අය ගන්න පුළුවන් චමල් චදා කියන්නත් පුළුවන්. චමල් චදා. චමල් චදා කියන්නේ නිදා ගන්නවා. චීචිම් හදා, චදා, චමල් චදා කියන්නේ නිදා ගන්නවා සමාන පද. හරි. එතකොට මෙතන හතරවෙනි එක කෙදා. කෙදා කියන්නේ කඩනවා. කෙදා කියන්නේ කඩනවා. ඒ ගත්තොත් එහෙම කෙදා කඩනවා. සමාන පද එනවා කෙදරිදා. කෙදරිදා කියන්නේ කඩනවා. ඊට පස්සේ අය ගන්න පුළුවන් පුසුදා. පුසුදා. මේත් එක්කම ගන්න පුළුවන් පුසු හදා කියන එක. පුසු හදා කියන්නේ කඩනවා. හරිද? කෙදා, කෙදරිදා, පුසුදා, පුසු හදා කියන්නේ කඩනවා සමාන පද. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට පැටලෙන්න පුළුවන් මෙහෙම. එතකොට මේකෙදා කියන්නේ මොකද්ද? මේකෙදා කියනවා ඇදුම් වගේ නම් නවනවා. ඇදුම් වගේ නම් නවනවා. කාලගුණයක් වගේ නම් පැහැදිලි වෙනවා. වෙන මොනවා හරි නම් මික්ස් කරනවා. මොනවා හරි දැන් මික්ස් කරනවා. ඒ කියන්නේ කලවම් කරනවට මේකෙදා කියනවා. දැන් මෙහෙම. ඔසල් කෙදා. ඔසල් කෙදා කියනවා ඇදුම් නවනවා. එහෙම හරිද? එතකොට නල්සිගා කෙදා. නල්සි කියන්නේ කාලගුණය. නල්සිගා කෙදා. නල්සිගා කෙදා කියනවා කාලගුණය පැහැදිලි වෙනවා. හරිද? එතකොට කෙදා කියනවා ඇදුම් වගේ නම් නවනවා, කාලගුණයක් වගේ නම් පැහැදිලි වෙනවා, නැත්තම් මික්ස් කරනවා, කලවම් කරනවා. හරිද? එතකොට මහ ප්‍රාණ කෙදා කියන්නේ මොකද්ද? මහ ප්‍රාණ කෙදා කියනවා මේ කෙදා. හොඳේ. මේ කෙදා කියනවා සාමාන්‍යයෙන් පොළවෙන් මොන හරි දෙයක් හාරලා එළියට ගන්නවට කියනවා මේ කෙදා. හරිද? එහෙම. මේ කෙදා කියනවා පොළවෙන් මොන හරි දෙයක් හාරලා එළියට ගන්නවට කෙදා කියනවා. සාමාන්‍යයෙන් අල හරි බතල හරි මොන හරි දෙයක් හාරලා එළියට ගන්නවට කියනවා කෙදා කියලා. හරි. එතකොට දැන් මෙතන උත්තරේ කිසන් නදා අවදි වෙනවා නැත්නම් නැගිටිනවා සමානයි ඉරොනදා. එකට උත්තරේ 2. දෙවෙනි එක සේසු හදා. සේසු හදා කියනවා මුහුණ සෝදනවා. සේසු හදා කියනවා මුහුණ සෝදනවා. පළවෙනි උත්තරේ මොග්ගියක් හදා. මොග්ගියක් හදා කියනවා නානවා. මොග්ගියක් හදා කියන්නේ නානවා. දෙවෙනි එක ෂවෝ හදා. ෂවෝ හදා කියන්නේත් නානවා. මොග්ගියක් හදා සමානයි ෂවෝ හදා. සමාන පද. හරිද? එතකොට මේ දෙකේ වෙනසක් ගත්තොත් එහෙම මොග්ගියක් හදා කියන්නේ බාත් ටබ් එකකින් නානවා. මොග්ගියක් හදා කියන්නේ බාත් ටබ් එකකින් නානවා. ෂවෝ හදා කියන්නේ ෂවර් එකකින් නානවා. ෂවෝ හදා කියන්නේ ෂවර් එකකින් නානවා. අන්න ඒක තමයි මේ දෙකේ වෙනස. හරිද? තුන්වෙනි එක සේචා හදා. සේචා හදා කියනවා වාහන සෝදනවා. සේචා හදා කියන වාහන සෝදනවා. හරිද? හතරවෙනි එක
සොනල් සිත්තා. සොන් කියන්නේ අත, සිත්තා කියන්නේ හොදනවා. සොනල් සිත්තා. අත සෝදනවා. එතකොට සේසු හදා සමානයි සොනල් සිත්තා. ඕකට තව ගන්න පුළුවන් ඔල්ගුරල් සිත්තා. ඔල්ගුල් කියන්නේ මුහුණ, ඔල්ගුරල් සිත්තා. ඔල්ගුරල් සිත්තා කියන්නේ මුහුණ සෝදනවා. සේසු හදාට සමානයි. හරි. එතකොට දෙකට උත්තරේ එන්නේ 4. තුන්වෙනි එක යංචි චිල් හදා. යංචි චිල් හදා කියන්නේ දත් මදිනවා. ඕකට යංචි හදා කියන්නත් පුළුවන්. යංචි හදා. යංචි හදා. එහෙමත් කියන්න පුළුවන්. යංචි හදා නැත්නම් යංචි චිල් හදා කියන්නේ දෙකම දත් මදිනවා. හරිද? ඊට පළවෙනි උත්තරේ තියෙනවා සපොචිල් හදා. සපොචිල් හදා කියන්නේ වැලි කඩදාසියෙන් මදිනවා. සපොචිල් හදා කියන්නේ වැලි කඩදාසියෙන් මදිනවා. සමාන වෙනවා සපොචිල් හදා. සපොචිල් හදා සමානයි සෙන්දින් හදා. සෙන්දින් හදා. නැත්තම් ගන්න පුළුවන් යොන්මා හදා කියලාත් ගන්න පුළුවන්. හරිද? සපොචිල් හදා, සෙන්දින් හදා, යොන්මා හදා කියන්නේ සමාන පද. සෙන්දින් හදා, යොන්මා හදා කියන්නේ උපදානවා. හරිද? ඒතකොට සපොචිල් හදා කියන්නේ වැලි කඩදාසියෙන් මදිනවා තමයි. ඒ කරන්නේත් අපි උපදාන එකනේ. ඒතකොට සපොචිල් හදා, සෙන්දින් හදා, යොන්මා හදා උපදානවා සමාන පද. හරිද? එතකොට දෙවෙනි එක ඊගා අපදා. දැන් ඊ වල තේරුම් තුනක් තියෙනවා. දත් වලට කියනවා. දත් නැත්නම් දත් වලට කියනවා. හරිද? අය මේ කියන්න කියනවා. අය ගන්නවා සාමාන්‍ය ඉලක්කම් දෙකටත් ඊ කියනවා. හරි දත් වලට කියනවා මේ කියන්න ගන්නවා ඉලක්කම් දෙකටත් ඊ කියනවා. ඒකට අපදාවල තේරුම් තියෙනවා මෙහෙම. රිදෙනවා, ලෙඩ වෙනවා, අසනීපයි, අමාරුයි. රිදෙනවා, ලෙඩ වෙනවා, අසනීපයි, අමාරුයි අපදාවල. එතකොට ඊගා අපදා දත රිදෙනවා. එහෙම හරිද? තුන්වෙනි එක ඊරල් තක්තා. ඊරල් තක්තා කියනවා දත් මදිනවා. දැන් තක්තා කිව්වොත් එහෙම තේරුම් තුනක් තියෙනවා. මදිනවා, අතුල්ලනවා, පිහිදානවා. මදිනවා, අතුල්ලනවා, පිහිදානවා. ඊරල් තක්ත. ඊරල් තක්ත දත් මදිනවා. හරි. ඊරල් තක්ත දත් මදිනවා. හතරවෙනි එක ඔල්ගුරල් සිත්තා. ඔල්ගුල් කියන්නේ මුහුණ, සිත්තා කියන්නේ සෝදනවා. මුහුණ සෝදනවා. ඒතකොට යංචි චිල් හදා කියන්නේ දත් මදිනවා. ඊරල් තක්ත සමාන බද. ඒතකොට තුනට උත්තරේ 3. හතරවෙනි එක චම්ගා හදා. චම්ගා හදා කියන්නේ සහභාගී වෙනවා. චම්ගා හදා කියන්නේ සහභාගී වෙනවා. පළවෙනි උත්තරේ චම්සොක් හදා. චම්සොක් හදා කියන්නේ සහභාගී වෙනවා. තව එකක් ගත්ත හැකි චම්යෝ හදා කියන්නත් පුළුවන්. චම්යෝ හදා. චම්යෝ හදා කියන්නේ සහභාගී වෙනවා. චම්ගා හදා, චම්යෝ හදා, චම්සොක් හදා ඒ තුනම සහභාගී වෙනවා. හරි. ඊට දෙවෙනි එක කෙල්සොක් හදා. කෙල්සොක් හදා කියනවා ඇබ්සන් වෙනවා. ඒ කියන්නේ සහභාගී වෙන්නේ නැහැ කියන එක. සාමාන්‍යයෙන් ස්කූල් එකකට නැත්නම් විශ්වවිද්‍යාලයකට අන්න ඒ වගේ. හරිද? කෙල්සොක් හදා කියන්නේ සහභාගී වෙන්නේ නැහැ ඇබ්සන් වෙනවා කියන එක. ඊට තුන්වෙනි එක පචිදා. පචිදා කියන්නේ මග හරිනවා. ඒ කියන්නේ සහභාගී වෙන්නේ නැහැ කියන එක. එතකොට චම්ගා හදා, චම්යෝ හදා, චම්සොක් හදාට විරුද්ධ පද විදිහට කෙල්සොක් හදා, පචිදා ගහන්න පුළුවන්. හරිද? හතරවෙනි එක චුල්ගන් හදා. චුල්ගන් හදා කියනවා අපි තේරුම් දෙකයි වැඩට යනවා නැත්නම් වැඩ ආරම්භ කරනවා. වැඩට යනවා නැත්නම් වැඩ ආරම්භ කරනවා. එතකොට මෙතන උත්තරේ එන්නේ 1. චම්ගා හදා සහභාගී වෙනවා, චම්සොක් හදා සහභාගී වෙනවා සමාන පද. හතරට උත්තරේ 1.
ඊට පස්සේ පස්වෙනි එක යෝගා. යෝගා කියන්නේ විවේකය. නැත්තම් නිදහස් වේලාව. යෝගා කියනවා විවේකය. නැත්තම් නිදහස් වේලාව. පළවෙනි උත්තරේ තියෙනවා පියොන්හා. පියොන්හා කියනවා සාමය. පියොන්හා කියනවා සාමය. සාමය. දෙවෙනි එක යොයු. යොයු කියනවා විවේකය නැත්තම් නිදහස් වේලාව. යොයු කියනවා විවේකය නැත්තම් නිදහස් වේලාව. තුන්වෙනි එක චොන්ජෙන්. චොන්ජෙන් කියනවා යුද්ධය. චොන්ජෙන් කියනවා යුද්ධය. හරි. චොන්ජෙන් කියනවා යුද්ධය. හතරවෙනි එක කොල්දන්. කොල්දන් කියනවා ගැටුම්. කොල්දන් කියනවා ගැටුම්. එතකොට යෝගා කියන්නේ විවේකයේ නැත්තම් නිදහස් වේලාව. යොයු කියන්නේ විවේකයේ නැත්තම් නිදහස් වේලාව. එතකොට පහට උත්තරේ දෙක. හයවෙනි එක කොල්ලන් හදා. කොල්ලන් හදා කියනවා අමාරුයි නැත්තම් අපහසුයි. කොල්ලන් හදා කියනවා අමාරුයි නැත්තම් අපහසුයි. හරිද? පළවෙනි උත්තරේ ශිප්තා. ශිප්තා කියන්නේ පහසුයි. ශිප්තා කියන්නේ පහසුයි. දෙවෙනි එක පියොන්නාන් හදා. පියොන්නාන් හදා කියනවා සුව පහසුයි. පියොන්නාන් හදා කියනවා සුව පහසුයි. තුන්වෙනි එක මුයොන් හදා. මුයොන් හදා කියනවා ප්‍රයෝජනවත් නැහැ. සාමාන්‍යයෙන් මුයොන් හදා ගත්ත හැකි තේරුම් දෙකක් ප්‍රයෝජනවත් නැහැ. නැත්තම් නටනවා. මුයොන් හදා ප්‍රයෝජනවත් නැහැ කියද්දි විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා යුයොන් හදාට. හරිද? මුයොන් හදා ප්‍රයෝජනවත් නැහැ කියද්දි විරුද්ධ වෙනවා යුයොන් හදා. යුයොන් හදා කියන්නේ ප්‍රයෝජනවත්. අය ගන්න පුළුවන් මුයොන් හදා නටනවා කියද්දි සමාන වෙනවා චුමල් චුදාට. චුමල් චුදා. හරිද? මුයොන් හදා නටනවා කියද්දි සමාන වෙනවා චුමල් චුදාට. සමාන පදේ. හරිද? දැන් මෙතන හතරවෙනි එක ඔරියොක්තා. ඔරියොක්තා කියනවා අමාරුයි නැත්තම් අපහසුයි. අමාරුයි නැත්තම් අපහසුයි. එතකොට කොල්ලන් හදා කියන්නේ අමාරු නැත්තම් අපහසුයි. සමාන පදේ ඔරියොක්තා. හයට උත්තරේ 4. හත්වෙනි එක කිසන්. කිසන් කියනවා කාලගුණය. දැන් මෙහෙමයි. නල්සි නල්සි කිහු කිසන්. හරිද? නල්සි කිහු කිසන්. නල්සි කිහු කිසන් කියන්නේ කාලගුණය. සාමාන්‍යයෙන් කිහු කියන්නේ දේශගුණය. එහෙම ඕනේ නැහැ. නල්සි කිහු කිසන් කියන්නේ කාලගුණය කියලා හොයාගන්න. හරිද? සමාන පද. හොඳේ. හරි. පළවෙනි එක ක්වේජොල්. ක්වේජොල් කියනවා ඍතුව. ක්වේජොල් කියන්නේ ඍතුව. දෙවෙනි එක නල්ජා. නල්ජා කියන්නේ දිනය. නල්ජා කියන්නේ දිනය. තුන්වෙනි එක නල්සි. නල්සි කියන්නේ කාලගුණය. නල්සි කියන්නේ කාලගුණය. හතරවෙනි එක ක්වායිල්. ක්වායිල් කියන්නේ පළතුරු. සමානයි යොල්මි. ක්වායිල් සමානයි යොල්මි. ක්වායිල් සමානයි යොල්මි. හරිද? එතකොට කිසන් කියන්නේ කාලගුණය සමානයි නල්සි. හතට උත්තරේ 3. අටවෙනි එක
සංලිප්තේදා සංලිප්තේදා කියනවා පිහිටුවනවා. සංලිප්තේදා කියනවා පිහිටුවනවා. හරිද? පළවෙනි උත්තරේ තියෙනවා සරාචිදා. සරාචිදා කියනවා නැති වෙනවා. නැත්තම් අතුරුදහන් වෙනවා. නැති වෙනවා නැත්තම් අතුරුදහන් වෙනවා. දෙවෙනි එක තමුල්දා. තමුල්දා කියනවා දුර්ලභයි. නැත්තම් කලාතුරකින් කියලාත් ගන්න පුළුවන්. තමුල්දා කියනවා දුර්ලභයි. නැත්තම් කලාතුරකින් කියලා ගන්නත් පුළුවන්. තමුල්දා. තුන්වෙනි එක සොල්ලිප්තේදා. සොල්ලිප්තේදා කියනවා පිහිටුවනවා. සොල්ලිප්තේදා කියන්නේ පිහිටුවනවා. හතරවෙනි එක ඔප්සෝචිදා. ඔප්සෝචිදා කියන්නේ නැති වෙනවා. ඔප්සෝචිදා නැති වෙනවා. එතකොට සොල්ලිප්තේදා කියන්නේ පිහිටුවනවා. සොල්ලිප්තේදා කියන්නේ පිහිටුවනවා. අටට උත්තරේ 3. 9 හේෝජිදා. හේෝජිදා කියන්නේ වෙන් වෙනවා. හේෝජිදා කියන්නේ වෙන් වෙනවා. පළවෙනි උත්තරේ පේන් හදා. පේන් හදා කියනවා ප්‍රතිචාර දක්වනවා. පෙන්වන් හදා කියනවා ප්‍රතිචාර දක්වනවා. පෙන් හදා. දෙවෙනි එක ඉබ්බියොල් හදා. ඉබ්බියොල් හදා කියනවා වෙන් වෙනවා. ඉබ්බියොල් හදා කියන්නේ වෙන් වෙනවා. තුන්වෙනි එක පුල්ගිල් හදා. පුල්ගිල් හදා කියන්නේ අසුබයි. නැත්තම් අවාසනාවන්ත කියලා ගන්න පුළුවන්. පුල්ගිල් හදා කියන්නේ අසුබයි. නැත්තම් අවාසනාවන්ත කියලා ගන්න පුළුවන්. හතරවෙනි එක කිල් හදා. කිල් හදා කියන්නේ සුබයි. ඒ කියන්නේ වාසනාවන්තයි කියන එක. කිල් හදා විරුද්ධයි පුල්ගිල් හදා. විරුද්ධ පදේ හොඳේ. එතකොට හේෝජිදා වෙන් වෙනවා සමානයි ඉබ්බියොල් හදා වෙන් වෙනවා. එතකොට හේෝජිදා ඉබ්බියොල් හදාට මේ විරුද්ධ පදේ ගත්තොත් එහෙම මන්නාද මන්නාද හමු වෙනවා. හේෝජිදා ඉබ්බියොල් හදා විරුද්ධයි මන්නාද. හරිද? හරි. එතකොට 9ට උත්තරේ 2. 10 වල්ලම් හදා. වල්ලම් හදා කියනවා නරබනවා. වල්ලම් හදා කියන්නේ නරබනවා. කල්ලම් හදා කියන්නේ නරබනවා. පළවෙනි උත්තරේ ඊසා හදා. ඊසා හදා කියන්නේ ගෙවල් මාරු කරනවා. ඊසා හදා කියන්නේ ගෙවල් මාරු කරනවා. දෙවෙනි එක කියොක් හදා. කියොක් හදා කියන්නේ මතක් කරනවා. කියොක් හදා කියන්නේ මතක් කරනවා. කියොක් නදා කියන්නේ මතක් වෙනවා. කියොක් හදා මතක් කරනවා. කියොක් නදා කියන්නේ මතක් වෙනවා. කියොක් හදා මතක් කරනවා. කියොක් නදා මතක් වෙනවා. හරි. තුන්වෙනි එක තොක්දම් හදා. තොක්දම් හදා කියන්නේ ආශිර්වාද කරනවා. තොක්දම් හදා කියන්නේ ආශිර්වාද කරනවා. හතරවෙනි එක කුග්ගියොන් හදා. කුග්ගියොන් හදා කියන්නේ බලනවා නරබනවා කියන්නේ. කුග්ගියොන් හදා කියන්නේ නරබනවා. එතකොට කොල්ලම් හදා නරබනවා කුග්ගියොන් හදා කියන්නේ නරබනවා. එතකොට 10ට උත්තරේ 4. සාමාන්‍යයෙන් මේ කොල්ලම් හදායි කුග්ගියොන් හදායි ඒ දෙකේ වෙනසක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ කොල්ලම් හදා කියන්නේ අපි මොන හරි දෙයක් සල්ලි දීලා නරබනවට තමයි කොල්ලම් හදාගන්නේ. කුග්ගියොන් හදාගන්නේ නොමිලේ මොන හරි දෙයක් නරබනවා. ඒ කියන්නේ දැන් කොල්ලම් හදාගන්නේ කිව්වනේ මං සල්ලි දීලා නරබනේ ඒවට කියලා. සාමාන්‍යයෙන් මේ ෆිල්ම් එක, ෆැෂන් ෂෝ එකක් වගේ. අපි සල්ලි දීලා නරවන්නේ. ආන් ඒවට තමයි කොල්ලම් හදාගන්නේ. කුග්ගියොන් හදා කියන්නේ නොමිලේ නරබනවා. අපි කඩේකට ගිහිල්ලා මොන හරි බඩුවක් හරි මොන හරි ගන්න නරබනවා. අපි සල්ලි දෙන්නේ නැතුව බලන්නේ. ආන් ඒ අවස්ථාවේ තමයි ওই කුග්ගියොන් හදාගන්නේ. සල්ලි දෙන්නේ නැතුව නිකන් බලනවා නොමිලේ නරබනවා නම් කුග්ගියොන් හදා. සල්ලි දීලා නරබනවා නම් කොල්ලම් හදා. හරිද? එතකොට කොල්ලම් හදා සමානයි කුග්ගියොන් හදා. 10ට උත්තරේ 4. 11 තොනාදා. තොනාදා කියන්නේ පිටත් වෙනවා. තොනාදා කියන්නේ පිටත් වෙනවා. පළවෙනි උත්තරේ තොදල් හදා. තොදල් හදා කියන්නේ ළඟා වෙනවා. තොදල් හදා කියන්නේ ළඟා වෙනවා. ඒකට ගත්තොත් සමාන පද රොජක් හදා. රොජක් හදා. රොජක් හදා ගන්න පුළුවන් තොදල් හදා. තොදල් හදා. ආය ගන්න පුළුවන් තාතරදා. ඊට පස්සේ ඉරදා.
ඉරදා මොක්යොක්ජි. හරිද? තොජක් හදා, තොදල් හදා, තාතරදා, ඉරදා මොක්යොක්ජි. මේවා ඔක්කොම ළඟා වෙනවා සමාන පද. හරිද? සාමාන්‍යයෙන් මොක්යොක්ජි ගමනාන්තය කියලා ගන්නත් පුළුවන් නැත්නම් ළඟා වෙනවා. ඉරදා ළඟා වෙනවා නැත්නම් වේලාසන කියලා ගන්නත් පුළුවන්. හරි? ඉරදා ළඟා වෙනවා නැත්නම් වේලාසන කියලාත් ගන්න පුළුවන්. හරි. ඊට දෙවෙනි එක චිනාදා. චිනාදා කියන්නේ පහු වෙනවා නැත්නම් පහු කරනවා. චිනාදා කියනවා පහු වෙනවා නැත්නම් පහු කරනවා. තුන්වෙනි එක තල්ලිදා. තල්ලිදා කියන්නේ දුවනවා. සමානයි ත්‍රිදා. තල්ලිදා සමානයි ත්‍රිදා. දුවනවා. හතරවෙනි එක චුල්බල් හදා. චුල්බල් හදා කියන්නේ පිටත් වෙනවා. තොනාදා පිටත් වෙනවා. චුල්බල් හදා පිටත් වෙනවා. එතකොට එකට උත්තරේ මේ 11ට උත්තරේ 4. 12 තජිදා. තජිදා කියනවා තදයි ශක්තිමත්. පොළොවක් වගේ නම් තදයි ශක්තිමත්. මොන හරි කෑමක් වගේ නම් ඒ කියන්නේ මස් වගේ නම් අබරනවා. තජිදා කියන්නේ තදයි නැත්නම් ශක්තිමත් මස් වගේ නම් අබරනවා තජිදා. හරිද? එතකොට පළවෙනි උත්තරේ සදා. සදා කියන්නේ ලාභයි. නැත්නම් පාර්සල් කරනවා. දැන් මෙහෙමයි. සදා පාර්සල් කරනවා කියද්දි සමාන වෙනවා ක්‍රියාපදයක් විදියට ආවොත් ඒ කියන්නේ ක්‍රියාපදයක් විදියට ආවොත් සදා පාර්සල් කරනවා. සමාන වෙනවා පොජං හදාට. එතකොට සදා විශේෂණ පදයක් විදියට ආවොත් එහෙම ලාභයි. හරිද? සදා විශේෂණ පදයක් විදියට આવොත් ලාභයි. සමාන වෙනවා චොරියොම් හදාට. හරි. සදා ක්‍රියාපදයක් විදියට આવොත් පාසල් කරනවා සමානයි පොජං හදාට. සදා විශේෂණ පදයක් විදියට આવොත් ලාභයි සමානයි චොරියොම් හදාට. හරි. දැන් මෙතන තජිදා. තජිදා කියන්නේ තදයි, ශක්තිමත්. නැත්තම් මස් වගේ නම් අඹරනවා. එහෙම හරිද? ඒතකොට දෙවෙනි එක පොගන් හදා. පොගන් හදා කියන්නේ ශක්තිමත්, තදයි කියන එක. තුන්වෙනි එක සත්තා. සත්තා කියන්නේ ගොඩ ගසනවා. සත්තා කියන්නේ ගොඩ ගසනවා. හතරවෙනි එක කෙබල් හදා. කෙබල් හදා කියන්නේ සංවර්ධනය වෙනවා. කෙබල් හදා සමාන වෙනවා. කෙබල් හදා සමානයි පල්ජොන් හදා. පල්ජොන් හදා. අය ගන්න පුළුවන් පල්දල් හදා. එහෙම හරිද? කෙබල් හදා, පල්ජොන් හදා, පල්දල් හදා. සංවර්ධන වෙනවා. සමාන පද. හොඳේ. එතකොට කෙබල් හදා සාමාන්‍යයෙන් ඔය ආර්ථිකයක් එක්ක ඒ කියන්නේ ආර්ථිකයක් වගේ සංවර්ධනය වෙනවට තමයි කෙබල් හදාගන්නේ. ආර්ථිකයක් වගේ සංවර්ධනය වෙනවට තමයි කෙබල් හදාගන්නේ. පල්ජොන් හදා සංවර්ධනය වෙනවා. පල්දල් හදා කියන්නේ සංවර්ධනය වෙනවා. ටිකෙන් ටික සංවර්ධනය වෙනවට තමයි ඔය පල්දල් හදාගන්නේ. හරිද? එතකොට මෙතන තජිදා ශක්තිමත් තදයි කියන එක උගන් හදා ශක්තිමත් තදයි කියන එක. එතකොට 12ට උත්තරේ 2. 13 යොංගි හදා. යොංගි හදා කියනවා නැනවත් නැත්තම් බුද්ධිමත්. යොංගි හදා කියනවා නැනවත් නැත්තම් බුද්ධිමත්. පළවෙනි උත්තරේ තොක් තොක් හදා. තොක් තොක් හදා කියනවා නැනවත් නැත්තම් බුද්ධිමත්. තොක් තොක් හදා කියනවා නැනවත් නැත්තම් බුද්ධිමත්. දෙවෙනි එක පල්බල් හදා. පල්බල් හදා කියනවා ක්‍රියාශීලී. පල්බල් හදා කියනවා ක්‍රියාශීලී. තුන්වෙනි එක යම්ජොන් හදා. යම්ජොන් හදා කියන්නේ නිහඬයි. පොතේමයි කියන එක. යම්ජොන් හදා කියන්නේ නිහඬයි. පොතේමයි කියන එක. හල්බල් හදා විරුද්ධ පදේ යම්ජොන් හදා. එහෙම හරිද? එතකොට හතරවෙනි එක නකත් හදා. නකත් හදා කියනවා මන්දගාමි.
කඩිමුඩිය නෙමෙයි කියන එක. මන්දගාමී කියන එක. හරිද? කඩිමුඩිය නෙමෙයි කියන එක. ඒතකොට යොන්රි හදා කියන්නේ බුද්ධිමත් නැත්නම් නැනවත් සමානයි තොක් තොක් හදා. 13ට උත්තරේ 1. ඊට පස්සේ තියෙන්නේ පන්දේමල් වචන ටිකක් හොයන්න තියෙන්නේ. පන්දේමල් හොයන්න තියෙන්නේ. හරි. තාම් තනෝවා ඊළඟ වචනය සමග පන්දේමරන් මුසිනික්කා. ඊළඟ වචනය සමග විරුද්ධ වචනය මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? පළවෙනි එක තබල් මත්තා. තප් කියන්නේ පිළිතුර මත්තා. දැන් මත්තා වලට ගත්තොත් එහෙම තේරුම් මෙහෙමයි. මත්තා. මත්තා කියනවා සාමාන්‍යයෙන් නිවැරදි. නැත්තම් ගැළපෙනවා කියලා ගන්න පුළුවන්. නිවැරදි නැත්තම් ගැළපෙනවා. එහෙම ගන්නත් පුළුවන්. නිවැරදි ගැළපෙනවා. ආයෙ ගන්න පුළුවන් මෙහෙම. යාදනල් මත්තා. යාදනල් මත්තා කියනවා බැනුම් අහනවා. යාදනල් මත්තා කියනවා බැනුම් අහනවා. හරිද? යාදන් කියන්නේ බැනුම්. ඒතකොට යාදනල් මත්තා කියන්නේ බැනුම් අහනවා. ආයෙ ගන්න පුළුවන් මත්තා. චූසාරල් මත්තා. චූසාරල් මත්තා. චූසාරල් මත්තා කියනවා බෙහෙත් විදිනවා. එන්නතක් විදිනවා. බෙහෙත් විදිනවා. සමාන වෙනවා චූසාරල් නොත්තා. නොත්තා. හරිද? චූසාරල් මත්තා සමාන චූසාරල් නොත්තා. බෙහෙත් විදිනවා. ආයෙ ගන්න මත්තා. දැන් මෙහෙම ගත්තොත් එහෙම පීරල් මත්තා. පීරල් මත්තා කියන්නේ වැස්සට දෙමෙනවා. වැස්සට අහු වෙනවා කියන එක. ආයෙ ගන්නවා මත්තා. සාමාන්‍යයෙන් ඔය මොන හරි දෙයක් සමරනවට ගන්න පුළුවන් මත්තා කියන එක. ඒ කියන්නේ මෙහෙම උදාහරණයක් ගත්තොත් එහෙම චුසෝගේ මන්නන් සරා. ඒ කියන්නේ චූසොක් වලට සමරන මිනිස්සයා. ඒතකොට චූසොක් වලට සමරන මිනිස්සයා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමරනවා කියන තේරුමකුත් තියෙනවා ওই මත්නාවල. හරිද? හරි. ඒතකොට නිවැරදි කියන්නත් ගන්න පුළුවන්, ගැළපෙනවා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බැනුම් අහනවා කියන්නත් ගන්න පුළුවන්. බෙහෙතක් නම් විදිනවා කියද්දි ගන්න පුළුවන්. වැස්සර වගේ නම් අහු වෙනවා, නැත්තම් තෙමෙනවා කියන එක. ඊට පස්සේ මොන හරි උත්සවයක් වගේ නම් සමරනවා මත්තා. ආයි ගුටි කනවටත් මත්තා කියනවා. හරි. ඔය ටික ඇති. හරි. දැන් මෙතන චොත්තා. චොත්තා කියනවා තෙතයි. නැත්තම් තෙත් වෙනවා. චොත්තා කියනවා තෙතයි. නැත්තම් තෙත් වෙනවා. දෙවෙනි එක නොත්තා. නොත්තා කියන්නේ තබනවා. සමානයි තුදා. නොත්තා සමානයි. නොත්තා සමානයි තුදා. හරිද? එතකොට අනිත් නොත්තා ගත්තොත් එහෙම පැත්තෙන් ඒ කියන්නේ පැත්තෙන් හොයන්නේ එන එක මේ නොත්තා සමාන වෙනවා තම්ද. යටින් එන නොත්තා සමාන වෙනවා තුදාට. නොත්තා සමානයි තුදා. තබනවා මේ නොත්තා සමාන වෙනවා තම්දට. දානවා කියන්නේ. දැන් නොත්තා දානවා ලුණු දානවට එන්නේ මේ නොත්තා. ලුණු දානවට එන්නේ මේ නොත්තා. තම්දා කියන්නේ දානවා ඒ කියන්නේ බහලනවා කියන්නේ. හරිද? ඒතකොට නොත්තා සමානයි තුදා. මේ නොත්තා සමානයි තම්දා. සමාන බලමු හොඳේ. හරි. ඊට පස්සේ ඔරියොප්තා. ඔරියොප්තා කියන්නේ අමාරුයි නැත්නම් අපහසුයි. ඔරියොප්තා අමාරුයි නැත්නම් අපහසුයි. හතරවෙනි එක තල්ලිදා. තල්ලිදා කියන්නේ වැරදි. තල්ලිදා කියන්නේ වැරදි. එතකොට තබල් මත්තා පිළිතුර නිවැරදි. තල්ලිදා වැරදි. විරුද්ධ පදය අහන්න. එතකොට එකට උත්තරේ 4. දෙවෙනි එක තොජක් හදා. තොජක් හදා කියනවා ළඟා වෙනවා. තොජක් හදා ළඟා වෙනවා. පළවෙනි උත්තරේ චුල්බල් හදා. චුල්බල් හදා කියන්නේ පිටත් වෙනවා. චුල්බල් හදා කියන්නේ පිටත් වෙනවා. දෙවෙනි එක චිනාදා. චිනාදා කියනවා පහු වෙනවා නැත්නම් පහු කරනවා. චිනාදා පහු වෙනවා නැත්නම් පහු කරනවා. තුන්වෙනි එක තප්සන් හදා. තප්සන් හදා කියන්නේ නගිනවා. සමාන වෙනවා තප්සන් හදා. සමානයි තද. තද සංචා හදා කියන්නත් පුළුවන්. සංචා හදා. ඒක මෙහෙම ගමු. හරි.
තප්සන් හදා තදා. ඒ කියන්නේ නගිනවා. වාහනයකට වගේ නම් නගිනවා. සංචා හදා කියන්නේ කෙලින්ම වාහනයකට නගිනවා. සංචා හදා විරුද්ධ වෙනවා හචා හදා. හචා හදා. හරිද? එතකොට තප්සන් හදා තදා සංචා හදා කියන්නේ වාහනේ නගිනවා. එතකොට සංචා හදා කෙලින්ම විරුද්ධ වෙනවා හචා හදාට. එතකොට මේ දැන් තප්සන් හදා තදා සංචා හදාට මේ තුනටම විරුද්ධ පදේ විදියට ගන්න පුළුවන්. බහිනවා කියද්දි නෙරිදා. නෙරිදා. හරිද? සංචා හදා වලට ලගින් යන්නේ හචා හදා. හොඳේ. වාහනෙන් බහිනවා. සංචා හදා වාහනෙන් නගිනවා. හචා හදා වාහනෙන් බහිනවා. මේක තිබ්බේ නැති වුණොත් එහෙම නෙරිදා ගහන්න පුළුවන්. ඒතකොට තප්සන් හදා තදා සංචා හදා කියන්නේ වාහනෙන් නගිනවා. නෙරිදා කියන්නේ වාහනෙන් බහිනවා. දැන් නෙරිදා ගත්තොත් එහෙම ඒකේ තේරුම් මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ වැස්සක් වගේ නම් වහිනවා. පීගා නෙරිදා. නුනි නෙරිදා. හිම වැටෙනවා. නැත්තම් මොන හරි දෙයක් බානවා. සිත්තා බඩු පටවනවා. ඒකට විරුද්ධ පදේ විදිහට නෙරිදා ගන්න පුළුවන්. පටවපු බඩු බානවා. හරිද? එහෙම. හරි. දැන් මෙතන තප්සන් අදා නගිනවා. හතරවෙනි එක නොච්චිදා. නොච්චිදා කියන්නේ මිස් වෙනවා. එතකොට තොජක් හදා ළඟා වෙනවා. චුල්බල් හදා පිටත් වෙනවා. විරුද්ධ පදේ චුල්බල් හදා. දෙකට උත්තරේ 1. තුන්වෙනි එක තත්ත වහනවා. තත්ත කියන්නේ වහනවා. පළවෙනි උත්තරේ යොල්දා. යොල්දා කියනවා විවෘත කරනවා නැත්තම් පවත්නවා. නැත්තම් ඔය කඩයක් වගේ නම් ඕපන් කරනවා කියලා ගන්න පුළුවන්. යොල්දා. විවෘත කරනවා නැත්තම් පවත්නවා. කඩයක් වගේ නම් ඕපන් කරනවා. යොල්දා. ඒක දෙවෙනි එක පුල්දා. පුල්දා කියනවා ගැටයක් වගේ නම් ලිහනවා. මොන හරි දෙයක් බඩු පැක් කරා නම් ඒව එළියට ගන්නවා. ස්ට්‍රෙස් එක වගේ නම් නැති කරනවා. බොත්තම් වගේ නම් ගලවනවා. පංචුරල් පුල්දා. එහෙම ගන්න පුළුවන්. ගැටයක් වගේ නම් ලිහනවා. පැක් කරපු බඩු වගේ දෙනවා නම් එළියට ගන්නවා. ඊට පස්සේ බොත්තම් වගේ නම් මේ ගලවනවා. ස්ට්‍රෙස් එක වගේ නම් නැති කරනවා. එහෙම ගන්න පුළුවන්. පුල්දා. හරිද? ඊට පස්සේ චම්ගදා. චම්ගදා කියන්නේ දානවා තංචුරල් චම්ගදා. මෙහෙම. තංචුරල් චම්ගදා කියන්නේ ලොක් කරනවා, બ્લોක් කරනවා. එහෙම ගන්න පුළුවන්. තංචුරල් චම්ගදා. තංචුරල් චම්ගදා සමානයි තංචුරල් චෙවුදා. නැත්තම් තංචුරල් කිදා. කිදා කියලාත් ගන්න පුළුවන්. හරිද? තංචුරල් චම්ගදා සමානයි තංචුරල් චෙවුදා, තංචුරල් කිදා. බොත්තම් දානවා. ඒතකොට චම්ගදා කියන්නේ ලොක් කරනවා. නැත්තම් બ્લોක් කරනවා. එහෙම ගන්න පුළුවන්. ලොක් කරනවා නැත්තම් બ્લોක් කරනවා. බොත්තම් වගේ එක්කවොත් එහෙම බොත්තම් දානවා. එතකොට අය බහලනවා කියන තේරුමකුත් තියෙනවා චම්ගදාව. හරිද? ඒ කියන්නේ ලොක් කරනවා, બ્લોක් කරනවා, බහලනවා. බොත්තම් වගේ නම් දානවා. එතකොට බහලනවා කියද්දී සමාන වෙනවා චම්ගදා තම්ගදාට සමාන වෙනවා එතකොට තම්ගදාට. හරි. බහලනවා. හරිද? එතකොට චම්ගදා කියනවා બ્લોක් කරනවා. නැත්තම් ලොක් කරනවා. නැත්තම් බොත්තම් වගේ නම් දානවා. නැත්තම් බහලනවා. ලොක් කරනවා, બ્લોක් කරනවා, බොත්තම් වගේ නම් දානවා. නැත්තම් බහලනවා. එහෙම. එහෙම අර්ථ තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ හතරවෙනි එක සොත්තා. සොත්තා කියන්නේ වක් කරනවා. සොත්තා කියන්නේ වක් කරනවා. සමාන පද පුත්තා. පුත්තා
තරද සොත්ත. හරිද? පුත්ත තරද සොත්ත. වක් කරනවා. දැන් පුත්ත ඉදිවෙනවා කියලා ගන්න පුළුවන්. නැත්තම් වක් කරනවා. තරද වක් කරනවා. වෙන මොන හරි දෙයක් එක්ක આવොත් ෆලෝ කරනවා. අනුගමනය කරනවා. එහෙම හරිද? ඒක සොත්ත කියන්නේ වක් කරනවා. හරි. එතකොට මෙතන උත්තරේ ඉන්නේ තත්ත වහනවා යොල්ද විවෘත කරනවා. තුනට උත්තරේ 1. හතරවෙනි එක චුප්ත. චුප්ත කියන්නේ සීතලයි. චුප්ත කියන්නේ සීතලයි. එතකොට මේ චුප්ත කිව්වොත් එහෙම මේ චුප්ත කියනවා පොළවේ මොන හරි තියෙන දෙයක් අහුලනවා. ඒ කියන්නේ මේ චුප්ත අහුලනවා. පොළවේ මොන හරි තියෙන දෙයක් අහුලනවට තමයි මේ චුප්ත කියන්නේ. හරි. එතකොට තව එකක් මෙතෙන්ම ගත්තොත් එහෙම චිත්ත. චිත්ත කියනවා ඒකත් අහුලනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර චොප්ස්ටික් එකෙන් හරි නැත්නම් චිප්ගේ ඒ කියන්නේ චිප්ගේ එකකින් හරි එහෙම අල්ලනවට තමයි චිප්ත කියන්නේ. මේ චුප්ත කියන්නේ අහුලනවා. බීම තියෙන දෙයක් අහුලනවා තමයි චුප්ත කියන්නේ. හරි. එතකොට පළවෙනි එක තතත් තදා. තතත් තදා කියන්නේ උණුසුම්. තතත් තදා කියන්නේ උණුසුම්. දෙවෙනි එක තදා. තදා කියනවා කඩනවා. තේරුම් මෙහෙම ගන්න පුළුවන්. හරිද? කඩනවා. පළතුරක් වගේ නම් කඩනවා. සහතික පත්‍රයක් වගේ නම් ලබා ගන්නවා. නැත්තම් දිනනවා. පළතුරක් වගේ නම් කඩනවා. සහතික පත්‍රයක් වගේ නම් ලබා ගන්නවා. නැත්තම් දිනනවා. හරිද? දැන් මෙහෙම. කොයිල් තදා. කොයිල් කියන්නේ පළතුරු. කොයිල් තදා. පළතුරු කඩනවා. එහෙම හරිද? ඊට පස්සේ චගයොග්ජන්. චගයොග්ජන් කියන්නේ සහතික පත්‍රය. චගයොග්ජන් වල තදා. චගයොග්ජන් වල තදා කියන්නේ සහතික පත්‍රයක් ලබා ගන්නවා. ආය ගන්නවා තදා දිනනවා. තදා සමානයි ඉගිද. ඉගිද කියන්නේ දිනනවා. එතකොට තදා දිනනවා ඉගිද මේ දිනනවා. ඒ දෙකටම විරුද්ධ වෙනවා චිදා. චිදා කියන්නේ පරදිනවා. හරිද? චිදා කියන්නේ පරදිනවා. හරි. දැන් මෙතන තුන්වෙනි එක තොප්තා. තොප්තා කියන්නේ රස්නේ. තොප්තා කියන්නේ රස්නේ. හතරවෙනි එක ෂියෝන් හදා. ෂියෝන් හදා කියන්නේ සිසිල්. එතකොට විරුද්ධ පද එන්න ඕනේ චුප්ත සීතලයි තොප්ත රස්නේ. හතරට උත්තරේ 3. පස්වෙනි එක තුගොප්තා. තුගොප්තා කියන්නේ ඝනකම්. තුගොප්තා කියන්නේ ඝනකම්. පළවෙනි එක කං හදා. කං හදා කියන්නේ ශක්තිමත්. විරුද්ධයි යක් හදා. විරුද්ධයි යක් හදා. යක් හදා දුර්වලයි. හරිද? දෙවෙනි එක චගප්තා. චගප්තා කියන්නේ සීතලයි සමානයි චදා. සමානයි චදා. එතකොට චදා චගප්තා කියන්නේ සීතලයි. මේ දෙකටම විරුද්ධ වෙනවා තුගොප්තා. තුගොප්තා කියන්නේ උණුසුම්. හරිද? මේ කියන්නේ චදා චගප්තා කියන්නේ සීතලයි සමාන පද. එතකොට මේ කියන්නේ චදා චගප්තා මේ දෙකටම විරුද්ධ වෙනවා තුගොප්තා. තුගොප්තා කියන්නේ උණුසුම්. හරි. තුන්වෙනි එක යල්දා. යල්දා කියනවා තුනී කියන එක. තුගොප්තා ඝනකම් යල්දා තුනී. කුප්තා කියනවා ඝනකම් කියන එක. තදයි කියන එක. එතකොට තුගොප්තා විරුද්ධ පදේ ඉන්නේ යල්දා තුනී. පහට උත්තරේ 3. හයවෙනි එක නුනි කචිදා. නුන් කියන්නේ ඇස නැත්තම් හිම. කචිදා කියන්නේ නවතිනවා. ඒ කියන්නේ හිම නවතිනවා. හිම වැටෙන එක නවතිනවා කියන්නේ. පළවෙනි උත්තරේ හරිදා. හරිදා අඳුරුයි
විරුද්ධයි මක්ත. මක්ත කියන්නේ පැහැදිලි. හරිද? අඳුරුයි. මක්ත කියන්නේ පැහැදිලි විරුද්ධ බලය. උදා කියන්නේ එනවා විරුද්ධයි කදා යනවා. කදා යනවා. හරිද? හරි. තුන්වෙනි එක පරාදා. පරාදා කියනවා ප්‍රාර්ථනා කරනවා නැත්නම් බලාපොරොත්තු වෙනවා. පරාදා කියනවා ප්‍රාර්ථනා කරනවා නැත්නම් බලාපොරොත්තු වෙනවා. හතරවෙනි එක මක්හිදා. දැන් මක්ත બ્લોක් කරනවා මක්හිදා બ્લોක් වෙනවා. ඕනම ක්‍රියාපදයකට හිදා ආවට පස්සේ මෙහෙම ග්‍රැම එකක් තියෙනවා. මෙහෙම. ඉදා ඉදා ලිදා නැත්නම් හිදා. මේ ග්‍රැම එක ක්‍රියාපදේ කියන්නේ මෙතන ඉදා එන්න ඕනනේ. ඉදා ඉදා ලිදා හිදා. මේ ග්‍රැමයක ක්‍රියාපදයකට ආවට පස්සේ දෙයක් ඔටෝ වෙනවා. දැන් යොල්දා විවෘත කරනවා යොල්ලිදා විවෘත වෙනවා. එහෙම හරිද? විවෘත වෙනවා. තත්ත වහනවා තත් හිදා තත් හිදා තත් හිදා වැහෙනවා. හරිද? අන්න එහෙම. ඉදා ලිදා හිදා આવොත් එහෙම ක්‍රියාපදයකට ඒක ඔටෝ වෙනවා. හරිද? යොල්ලිදා විවෘත වෙනවා. තත් හිදා වැහෙනවා. හරිද? එහෙම. හරි. ඉදා ලිදා හිදා කියන්නේ ඔටෝ වෙනවා කියලා ගන්න ඕනේ ක්‍රියාපදයකට ආවට පස්සේ. යොල්ලිදා යොල්දා විවෘත කරනවා යොල්ලිදා විවෘත වෙනවා. තත්ත වහනවා තත් හිදා මේ වැහෙනවා. එහෙම හරිද? එතකොට මක්ත බ්ලොක් කරනවා මක්හිදා බ්ලොක් වෙනවා. එහෙම හරිද? එතකොට මෙතන නුනි කචිදා හිම වැටෙන එක නවතිනවා නුනි ඕදා හිම වැටෙනවා. එතකොට 6ට උත්තරේ 2. හත්වෙනි එක චිමල් පුල්දා. චිමල් පුල්දා කියනවා චිම් කියනවා බඩු. චිම් කියන්නේ බඩු වලට. පුල්දා වල මං ඉස්සල්ලා කිව්වේ තේරුම් ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් වගේ නම් විසඳනවා, ගැටයක් වගේ නම් ලියනවා, ස්ට්‍රෙස් එක වගේ නම් නැති කරනවා. ඊට පස්සේ බොත්තම එනම් ගලවනවා. එහෙම හරිද? චිමල් පුල්දා බඩු මල්ල ලියනවා. පළවෙනි එක නොත්තා. නොත්තා කියන්නේ තබනවා. ඊට පස්සේ පොජං හදා. පොජං හදා කියන්නේ අර ආරක්ෂා කරනවා. පොජං හදා කියන්නේ ආරක්ෂා කරනවා. පොජං හදා ආරක්ෂා කරනවා. එතකොට මේ පොජං හදා කියන්නේ පාසල කරනවා. හොඳේ. මේ පොජං හදා කියන්නේ පාසල කරනවා. පොජං හදා. දැන් මෙතන පොජං හදා ආරක්ෂා කරනවා නැත්නම් සුරක්ෂිත කරනවා කියලා ගන්න පුළුවන්. හරි පොජං හදා. හරි. ඊට තුන්වෙනි එක සදා. සදා කියන්නේ ලාභයි නැත්නම් පාසල කරනවා. දැන් මෙතන හෙග්ගියොල් හදා. හෙග්ගියොල් හදා කියන්නේ විසදනවා. චිමල් පුල්දා විරුද්ධ පදේ චිමල් සදා. බඩු මැල්ල පැක් කරනවා. එතකොට 4 උත්තරේ 3. හරි. 8වෙනි එක ඔගිදා. ඔගිදා කියනවා කඩ කරනවා. ඔගිදා කියනවා කඩ කරනවා. හරිද? ඔගිදා කියනවා කඩ කරනවා. ඊට පස්සේ පළවෙනි එක තියෙනවා චිකිදා. චිකිදා කියනවා
ආරක්ෂා කරනවා නැත්නම් පිළිපදිනවා. සිකිදා කියනවා ආරක්ෂා කරනවා නීතියක් වගේ නම් පිළිපදිනවා. දැන් දෙවෙනි එක විබන් හදා. විබන් හදා කියනවා උල්ලංඝනය කරනවා. විබන් හදා උල්ලංඝනය කරනවා. එතකොට අම්සින් හදා. අන්සින් හදා කියනවා ඒ කියන්නේ හිත නිදහස් කරගන්නවා. අන්සින් හදා කියනවා හිත නිදහස් කරගන්නවා. එතකොට අන්සින් හදා කියන්නේ හිත නිදහස් කරගන්නවා. සිකිදා කියන්නේ ඇනවුම් කරනවා සමානයි චුමුන් හදා. සිකිදා සමානයි චුමුන් හදා. හරි. එතකොට මෙතන ඔගිදා කඩ කරනවා සිකිදා රකින්නවා නැත්තම් පිළිපදිනවා. එතකොට 8ට උත්තරේ 1. 9 චොයොන් හදා. චොයොන් හදා කියනවා නිශ්ශබ්දයි නැත්තම් නිස්කලංකයි. එහෙමත් ගන්න පුළුවන්. නැත්තම් ශබ්දය අඩුයි කියන එක. චොයොන් හදා. හරිද? ඒක කදා. කදා කියන්නේ විශාලයි. කදා කියන්නේ විශාලයි. විරුද්ධ පදේ චත්ත පොඩි. කදා විශාලයි චත්ත පොඩි. හරි. දෙවෙනි එක නප්පදා. නප්පදා කියන්නේ නරකයි. නප්පදා කියන්නේ නරකයි. විරුද්ධ පදේ චොත්ත. චොත්ත හොඳයි. චොත්ත හොඳයි. තුන්වෙනි එක සිකරොප්තා. සිකරොප්තා කියන්නේ ഘോഷාකාරී. සිකරොප්තා කියන්නේ ഘോഷාකාරී. හතරවෙනි එක පුජොක්කදා. පුජොක්කදා කියන්නේ ප්‍රමාණවත් නැහැ කියන එක. පුජොක්කදා කියන්නේ ප්‍රමාණවත් නැහැ කියන එක. ඒක ගත්තොත් එහෙම පුජොක්කදා. පුජොක්කදා. පුජොක්කදා ප්‍රමාණවත් නැහැ කියලා ගන්න පුළුවන්. පුල් චුම්බුන් හදා. පුල් චුම්බුන් හදා. පුල් චුම්බුන් හදා. ඊට පස්සේ ගන්න පුළුවන් මෝචරදා. මොචාරදා. මෝචාරදා. එහෙම. මෝචාරදා. හරිද? ආය ගන්න පුළුවන්. පුජොක්කදා පුල් චුම්බුන් හදා. මෝචාරදා. ඊට පස්සේ මිහප්පදා. මිහප්පදා කියන ගන්න පුළුවන්. මිහප්පදා. මිහප්පදා කියන්නේ ප්‍රමාණවත් නැහැ කියන්නේ. එතකොට මේවා ඔක්කොම සමාන පද. හරි. හරි. දැන් මෙතන චොයම් හදා නිශ්ශබ්දයි. නැත්නම් ශබ්දය අඩුයි. නිස්කලංකයි කියන එක විරුද්ධ සිකරොප්ත. ഘോഷාකාරී. 9ට උත්තරේ 3. 10 නොක් නොක් හදා. නොක් නොක් හදා කියන්නේ ප්‍රමාණවත්. නොක් නොක් හදා කියන්නේ ප්‍රමාණවත්. හරිද? පළවෙනි එක චුම්බුන් හදා. චුම්බුන් හදා කියන්නේ ප්‍රමාණවත්. සමාන පදයක් වයි තිබ්බනම් මේක ගන්න තිබ්බා. හරිද? චුම්බුන් හදා කියන්නේ ප්‍රමාණවත්. දෙවෙනි එක ඔල්ලිදා කියනවා ඔසවනවා. ඔල්ලිදා වල තේරුම් තියෙනවා ඔසවනවා. නැත්තම් උඩින් තියනවා. නැත්තම් මොන හරි දෙයක් ඒ කියන්නේ අන්තර්ජාලයට වගේ අප්ලෝඩ් කරනවා ඔල්ලිදා. ඔල්ලිදා සමානයි අප්ලෝඩ් හදා. එහෙම හරි. ඒතකොට ඔල්ලිදා කියනවා ඔසවනවා. නැත්තම් උඩින් තියනවා මොන හරි දෙයක් නැත්තම් අප්ලෝඩ් කරනවා ඔල්ලිදා. මිලක් වගේ නම් ඉහළ යනවා. කග්යෝගි ඔල්ලිදා. එහෙම හරි. තුන්වෙනි එක පුජොක්කදා ප්‍රමාණවත් නැහැ. හතරවෙනි එක පියොල්ලි හදා. පියොල්ලි හදා කියන්නේ පහසුයි. ඒතර නොක් නොක් හදා ප්‍රමාණවත් විරුද්ධ පදේ පුජොක් හදා ප්‍රමාණවත් නැහැ. දැන් නොක් නොක් හදා ප්‍රමාණවත් කියද්දි සමාන පද මෙහෙම ගන්න පුළුවන්. නොක් නොක් හදා. නොක් නොක් හදා. ගන්න පුළුවන්. චුම්බුන් හදා. චුම්බුන් හදා. චුම්බුන් චුම්බුන් හදා. ආය ගන්න පුළුවන්. කුම්බු හදා. කුම්බු හදා. කුම්බු හදා. ඊට පස්සේ ආය ගන්න පුළුවන්. පුඤ්ඤරොප්තා. පුඤ්ඤරොප්තා. පුඤ්ඤරොප්තානේ. පුඤ්ඤරොප්තා. පුඤ්ඤරොප්තා. එතකොට නොක් නොක් හදා
චුම්බුන් හදා, කුම්බු හදා, පුඤ්ඤරොත්තා. ඊට පස්සේ පුඤ්ජොක් හදා කියලාත් ගන්න පුළුවන්. පුඤ්ජොක් හදා. පුඤ්ජොක් හදා. හරිද? එතකොට නොක් නොක් හදා, චුම්බුන් හදා, කුම්බු හදා, පුඤ්ඤරොත්තා, පුඤ්ජොක් හදා. මේවා ඔක්කොම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් ඔය කුම්බු හදා, පුඤ්ඤරොත්තා, පුඤ්ජොක් හදා ඒ කියන්නේ ධාන්‍යයත් එක්ක આવත් එහෙම පොහසත්. ඒ කියන්නේ මදි නැහැ ඇති වෙනකන් තියනවා කියන එක. හරිද? එහෙම. මේවා ඔක්කොම සමාන බලන්න. හොඳයි. එතකොට මෙතන නොක් නොක් හදා ප්‍රමාණවත් විරුද්ධ පදේ පුජොක් හදා ප්‍රමාණවත් නැහැ. 10ට උත්තරේ 3. 11 චදා. චදා කියනවා ලුණු රසයි. චදා කියනවා ලුණු රසයි. හරිද? ආයෙ ගන්න පුළුවන් චදා වලට දැන් මෙහෙම. කෙවේගල් චදා. කෙවේගල් චදා. කෙවේගල් චදා සමානයි කෙවේගල් සෙව්දා. කෙවේගල් චදා සමානයි කෙවේගල් සෙව්දා. ඒ කියන්නේ ප්ලෑන් කරනවා. කෙවේගල් චදා කියන්නේ ප්ලෑන් එකක් හදනවා. සැලසුම් කරනවා කියන එක. කෙවේ සමාන වෙනවා කෙවේගල් සෙව්දා. හරිද? අය ගන්න පුළුවන් එක්චාරල් චදා. එක්චා. එක්චා කියන්නේ ෆ්‍රේම් එක. එක්චාරල් චාරල් චදා. එක්චාරල් චදා කියන්නේ ෆ්‍රේම් එකක් හදනවා. හරිද? එක්චාරල් චදා කියන්නේ ෆ්‍රේම් එකක් හදනවා. අය ගන්න පුළුවන් මුරල් චදා. මුරල් මුරල් චදා. ඒ කියන්නේ මුරල් චදා කියන්නේ ඒ කියන්නේ වතුර මිරිකලා හරි ඒ කියන්නේ වතුර මිරිකලා හරි ඔබලා හරි වතුර ඉවත් කරනවා. කොහොම හරි වතුර මිරිකලා හරි ඔබලා හරි වතුර ඉවත් කරනවාට කියන මුරල් චදා කියලා. හරිද? චදාවල ඔය මිරිකලා ඉවත් ඒ කියන්නේ මිරිකලා හරි ඔබලා හරි මේ ඉවත් කරනවා කියන තේරුමකුත් තියෙනවා චදාවල. හරිද? ආය ගන්න පුළුවන් කාගුරල් චදා. කාව් කියන්නේ ලීවඩු කාගුරල් චදා. කාගුරල් චදා කියනවා ලීවඩු හදනවා නැත්තම් ගොතනවා. එහෙම තේරුමකුත් තියෙනවා. කාගුරල් චදා. ආය ගන්න පුළුවන් මොක්දෝරිල. මොක්දෝරි කියන්නේ සාටකය. මුක්දෝරිල චදා. මොක්දෝරිල චදා කියනවා සාටකයක් ගොතනවා නැත්තම් වියනවා. මොක්දෝරිල චදා. අන්න ඒ තේරුම් තියෙනවා චදාවල. හොඳේ. හරි. දැන් මෙතන චදා ලුණු රසයි කියලා එන්නේ පළවෙනි උත්තරේ තොක්තා. තොක්තා කියන්නේ රස්නෙයි. ක්ෂිප්තා කියන්නේ පහසුයි. ක්ෂිප්තා කියන්නේ පහසුයි. චගප්තා කියන්නේ සීතලයි. චගප්තා කියන්නේ සීතලයි. සිංගොප්තා කියන්නේ ලුණු අඩුයි. චදා ලුණු රසයි. සිංගොප්තා ලුණු රස අඩුයි කියන එක. හරි. එතකොට 11ට උත්තරේ 4. හරි. 12 පල්බල් හදා. පල්බල් හදා කියන්නේ ක්‍රියාශීලී. පල්බල් හදා කියන්නේ ක්‍රියාශීලී. පළවෙනි එක චින්ජොල් හදා. චින්ජොල් හදා කියනවා කරුණාවන්තයි. චින්ජොල් හදා කරුණාවන්තයි. දෙවෙනි එක තොක් තොක් හදා. තොක් තොක් හදා කියන්නේ නැනවත්. තොක් තොක් හදා කියන්නේ නැනවත්. හරිද? නැනවත් නැත්තම් බුද්ධිමත්. තුන්වෙනි එක යම්ජොන් හදා. යම්ජොන් හදා කියන්නේ පොතේමයි. නිහඬයි කියන එක. යම්ජොන් හදා. හතරවෙනි එක පුජිරොන් හදා. පුජිරොන් හදා කියන්නේ කඩිසරයි. ඒතකොට හල්බල් හදා ක්‍රියාශීලී විරුද්ධ පදේ යම්ජොන් හදා. නිහඬයි. පොතේමයි කියන එක. 12ට උත්තරේ එතකොට 3. 13 කප් හදා. කප් හදා කියනවා හදිසි නැත්තම් කලබලයි. තේරුම් දෙකයි. හදිසි නැත්තම් කලබලයි කප් හදා. හරිද? පළවෙනි එක හංගා හදා. හංගා හදා කියනවා නිදහස්. හංගා හදා කියන්නේ නිදහස්. දෙවෙනි එක සොන්සොන් හදා. සොන්සොන් හදා කියන්නේ සිසිල්. සියොන් හදාට සමානයි.
සොන්සොන් හදා. ඒකත් දාමු. සිවොන් හදා. සිවොන් හදා. සොන්සොන් හදා. හරිද? සොන්සොන් හදා සමානයි සිවොන් හදා. සිසිල්. තුන්වෙනි එක නකත් හදා. නකත් හදා කියන්නේ මන්දගාමි. කඩිමුඩිය නෙමෙයි කියන එක. නකත් හදා. ඊට පස්සේ හතරවෙනි එක යොරි හදා. යොරි හදා කියන්නේ උයනවා. එතකොට කප් හදා හදිසි නැත්තම් කලබලයි. නකත් හදා කියන්නේ මන්දගාමි. ඒ කියන්නේ හිමින් කියන එක. ඒ කියන්නේ අර කඩිමුඩිය නෙමෙයි කියන එක. එතකොට 13ට උත්තරේ 3. 14 නොල්දා. නොල්දා කියන්නේ පළල්. නොල්දා කියන්නේ පළල්. පළවෙනි එක මන්තා. මන්තා කියන්නේ බහුලයි. විරුද්ධ වරේ චොක්තා පොඩ්ඩයි. චොක්තා පොඩ්ඩයි නැත්තම් ලියනවා කියන තේරුමකුත් තියෙනවා ඔය චොක්තාවල. හරිද? මන්තා බහුලයි චොක්තා පොඩ්ඩයි විරුද්ධ වරේ. ඊට පස්සේ චොක්තා කියනවා පටුයි. චොක්තා කියන්නේ පටුයි. තුන්වෙනි එක පුල්පියොන් හදා. පුල්පියොන් හදා කියනවා අපහසුයි. පියොන් හදාගේ විරුද්ධ පදේ. පුල්පියොන් හදා. පියොන් හදා පහසුයි. පුල්පියොන් හදා අපහසුයි. හරිද? හතරවෙනි එක නෙරිදා. නෙරිදා කියන්නේ බානවා. බඩු වගේ නම් බානවා. හිම හරි නැත්තම් වැස්ස හරි වැටෙනවා. නැත්තම් වාහනයෙන් වගේ නම් බහිනවා. වාහනයකින් වගේ නම් බහිනවා. එහෙම තේරුම් තියෙනවා. ඒතකොට මෙතන නොල්දා පළල් විරුද්ධ පදේ චොක්ත පටුයි. 17ට උත්තරේ 2.